කනදීප සීතා පිටෙන් තියෙන අයට කියන්නේ ඒවා ආපහු සේව කරගන්න පුළුවන් කියලා දැනගන්න. මම ඒවා ආපහු සේව කරගත්තේ මේකේ ඒකින් ලැබුණු ප්‍රතිඵලයි. ඔයාලට බලන්න පුළුවන්. පෙරමිටකෙන් දීපස පටෙන් තිබුණේ. ඒවා මෙහිම තිබුණේ. මෙම ස්විට්සර්ලන්තයේ විදියවරේ ළඟ මේ ශාලේ කර්මයෙන් කරගත්තම. මෙම ගෙව්වේ සම්පූර්ණයෙන් මේ අර 3000ක් වටිනා මුදලක්. ඒකයි මේකට වෙයුනේ මුදල. මම මේක කරගත්ත වයස අවුරුදු 15ද. ඉතින් දැනගන්න මේක කරන්න පුළුවන් කියලා. ඔයාලට කෙන දීපස පටෙන් තියෙන එක ගැන අමාරුයි නම් කනගාටුයි නම් ශාලේ කර්මය කරගන්න. ඒක ඔයාගේ ජීවිතය වෙනස් කරේ. ඔය තවත් සතුටේ පිරිසන්නේ විශ්වාසයෙන් පර ඉන්නවා. ඒ නිසා ඔයාලට කන දීපස පටෙන් තියෙන එක ගැන අමාරුයි නම් ආපහු සේව කරගන්න. ඒක මහන්සි නැහැ. වියදමත් අඩුයි. ඔයාලට කනගාට වෙන්නේ නැහැ. මම නම් දිගටම බලා හිටියෙත් මගේ දෙමපියා ඒකට මුදල් ගෙවන්න කැමති නොවුන නිසා. ඊට පස්සේ මට මුදල් ඉතිරි වෙලම මම ඒක කරගත්තේ. ඉතින් එහෙමයි. මට දන්නවා ඩොම්බි යල්ගි කන වගේ කෙන තියෙන එක අමාරුයි කියලා. විශේෂයෙන්ම ඔය තීරණ කල අයගෙන් විවිධ කතා අහනකොට. ඒත් දැනගන්න මේක කරන්න පුළුවන් කියලා. ඔයාලට කැමති නම් ඊටාම් කඩු වයස දුවත් මේක කරගන්න පුළුවන්. ඔයාලට අවුරුදු 15ක් බලා ඉන්න ඕනේ නැහැ. ඔයාලට මේක තවත් ඉවසන්න බැරි නම් කල්ලම දුන්න අපහසු වගේ දේවල්. ඒත් ඇත්තටම අපිට උපන් කොළම කෙනෙකුට අමාරුකමක් තියෙනවා නම් ඒක ඔයාගේ විශ්වාසයයි. ඔය තීරණ කලද විශ්වාසය නැහැ. මිනිස්සු ඔවුන් ඔයාලට හින වෙනවා. ඒත් බලන්න අද මට අවුරුදු 20 ඉති ඇත්තටම මම ඒවා වෙනස් කරලා තිබුණාටවත් මට ඒ ගැන කිසිම කාරණයක් නැහැ. ඒත් විශේෂයෙන්ම ඔය තීරණ කලද විශ්වාසය අඩුවි බලන්න. එහෙම නිසාම මම ඒක කළේ. ඒත් බලන්න ඔය මේ වගේ තත්ත්වයකින් යනවා නම් දැනගන්න ඕ මේක උදව් වෙනවා විශ්වාසය වැඩ කරනවා. ඒ නිසා කරලම දුන්න. මම ඒක කළා මෙට වැඩියෙන්ම පස්තු වෙන්නේ නැහැ. හැබැයි ටිකක් පස්තු වෙනවා. ඒත් බලන්න ඔයාලට කෙනෙක් පිටිපස්සේ ටිකක් තුවාල ලකුණ තියෙනවා. බලන්නේ මම දන්නේ නැහැ ඔයාලට පේනවද කියලා. ඒ නිසා කරන හරීම ස්වභාවිකව පේන්නේ නැහැ. අනිත් අයගේ වගේ හැබැයි බලන්නේ එයාව සම්පූර්ණයෙන් තීරණය කරන්න ඔයාලට ඒක කරන විදියවරයයි. මගේ විදියවරයා නම් ඇත්තටම හොඳ වැඩක් කරලා නැහැ. ඒක හරීම හොඳයි කියලා කියන්න බෑ. හැබැයි හරීම වැඩට පමණක් හිටියට 25ක් වගේ හොඳ වැඩක්. ඒත් බලන්නකෝ අපිට ආපහු යන්න බෑ. නැවතත් වෙනස් කරන්න පටන් ගන්න බෑ. එහෙම කරලා තුවාල ලකුණු තවත් නරක වෙයි. ඒකයි ඔයාලට තුවාල ලකුණු තියෙනවා කියලා දැනගන්න. ඒක ඊතරම් පැහැදිලි නෙවෙයි. හැබැයි ටිකක් පේනවා. ඊට පස්සේ සාර්ථකද නැද්ද කියලා තීරණය වන්නේ ඔයාගේ විදියවරයා මතයි. ඔව් හොඳ විදියක් නම් හොඳින් සාර්ථක කාර්යය නම් ඒත් අසාර්ථක වෙන අයත් ඉන්නවා. මට නම් ටිකක් අඩුයි කියලා මෙතන අසාර්ථක වුණා. බලන්නකෝ. ඒත් හෙරු තවමත් හොඳින් තියෙනවා. හරිම සිද්ධියි. මට යාළුවෙක් ඉන්නවා. ඔවුත් මේක කරලා තියෙනවා. ඔහුගේ කෙනෙක් වෙනවල තිබුණි. ඒ කියන්නේ මෙහිමයි. මෙහිම සැත්කමින් මාස 6කට පස්සේ ඔහුගේ කන වෙන උනි. ඒ නිසා ඔහුට නැවතත් සැත්කම් කරන්න වෙලා. ඒ නිසා බලන්න හැමදාම ඔබටම රැඳ පවතිනවා. හැබැයි කරන්නේ ඔබට ඇත්තටම මේක ගැන කම්පලක් තියෙනවා නම් කරන්නේ. තවමත් හොඳින් තියෙනවා නම් එහෙනම් කරන්න එපා.